YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ බබාලගේ සෙල්ලම් බඩු ගැන. ඉතින් මොන වගේ සෙල්ලම් බඩුද බබාලට ගන්න ඕන, කොහොමද මේ සෙල්ලම් බඩු මැනේජ් කරගන්න පුළුවන් කියන එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝස් ඉදිරියටත් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි බබාලට ගන්න සෙල්ලම් බඩු කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. ඉතින් මේ කාණ්ඩ තුනට අදාළ toys බබාගේ බුද්ධි වර්ධනයට ගොඩාක් වැදගත් වෙනවා වගේම මේ කාණ්ඩ වලට අදාළ නොවන සෙල්ලම් බඩු බබාට අරන් දීලා තේරුමක් නැහැ. ඒ තමයි ගන්න සෙල්ලම් බඩුව බබාගේ fine motor සහ gross motor skills development වෙන විදිහේ සෙල්ලම් බඩු වෙන්න ඕන. නැතිනම් sensory develop වෙන විදිහේ සෙල්ලම් බඩු වෙන්න ඕන. එහෙමත් නැතිනම් cognitive සහ language develop කරගන්න පුළුවන් විදිහේ toys වෙන්න ඕන. ඉතින් බබාට අරන් දෙන සෙල්ලම් බඩුව මේ කාණ්ඩ තුනට අදාළ toys වෙන්න ඕන බබාගේ බුද්ධිය වර්ධනය වෙන්න. අපි ඉස්සෙල්ලාම බලමු fine motor skills සහ gross motor skills කියන්නේ මොනවද කියලා. fine motor skills කියන්නේ බබාගේ ඇඟිලි තුඩු වලින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සහ ඊට අදාළ සෙල්ලම් බඩු. ඒ කිව්වේ අදින විදිහේ, හරවන විදිහේ, තල්ලු කරන්න පුළුවන් විදිහේ සෙල්ලම් බඩු, ට්විස්ට් කරන්න පුළුවන් විදිහේ සෙල්ලම් බඩු, එක උඩ එක නවන්න පුළුවන් විදිහේ සෙල්ලම් බඩු, ඕපන් ක්ලෝස් කරන්න පුළුවන් වගේ සෙල්ලම් බඩු වලට මේ fine motor skills දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම fine motor skills වලට stacking cups, stacking rings, තල්ලු කරන්න පුළුවන් විදිහේ cars, shape sorters, building blocks, puzzles මේ වගේ සෙල්ලම් බඩු අපිට බබාට දෙන්න පුළුවන්. gross motor skills කියන්නේ බබාගේ ශාරීරික වර්ධනය කරගන්න පුළුවන් වගේම ශාරීරික මානසික කරලා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් වගේම ඊට අදාළ සෙල්ලම් බඩු. උදාහරණයක් විදියට බෝල් එකක්. ඉතින් බෝල් එකක් අරගෙන බබාට ඒ බෝල් එක කික් කරන්න පුළුවන්, පාස් කරන්න පුළුවන්, කැච් කරන්න පුළුවන්. ඉතින් මේ බෝල් එක බබාට ටොයි එකක් විදියට දුන්නට බබා ඒකෙන් එයාගේ ශරීරය මහන්සි කරලා තමයි මේ දේවල් කරන්නේ. ඊට පස්සේ දුවන්න, වගේම ස්ලයිඩින්, ක්ලයිම්බින් වගේ සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් අපිට මේ gross motor skills එක develop කරගන්න. sensory toys ඒ වගේම sensory එක develop කරගන්න කියලා කියන්නේ බබාගේ පංචේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම් සහ ඊට අදාළ සෙල්ලම් බඩු. එකට අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් ශබ්ද ඇහෙන සෙල්ලම් බඩු, බෙර, රබන්, සයිනෆෝම් වගේ musical instruments අපිට ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් දැකලා ඇති pop-it කියලා සෙල්ලම් බඩුවක් තියෙනවා. දැන් ගොඩක් online stores වල ඒ වගේම බබාලාගේ සෙල්ලම් බඩු තියෙන stores වල pop-it කියලා කිව්වම දෙනවා. ඉතින් ඒක බබාලා ගොඩක් සෙල්ලම් කරන්න කැමති. ඉතින් ඒ වගේ දෙයක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම sensory bottles, soft toys වගේ අපිට සෙල්ලම් බඩු අපිට බබාට දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි cognitive සහ language develop වෙන විදිහේ සෙල්ලම් බඩු. ඉතින් මේකට අපිට බබාලාට දෙන්න පුළුවන් flash cards. ඇත්තටම බබාලා flash cards වලට ගොඩක් කැමති වෙනවා. විවිධ flash cards අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ animal, fruits, vegetables වගේ විවිධ flash cards තියෙනවා. ඉතින් අපිට බබාට flash cards හඳුන්වලා දෙන්න පුළුවන්. වගේම books පොඩි කාලේ ඉඳන්ම බබාලාට books කියවන්න අපි පුරුදු කරොත් එයාලා ගොඩාක් කැමති වෙනවා මේ books කියවන්න සහ books වල තියෙන පින්තූරු බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම books කියවන එකනොත් බබාලා එයාලා දන්නේ නැති ලෝකයක් එයාලා මේ books කියවන එකෙන් දකිනවා. එයාලා ඒ දේ කැමති වෙනවා. ඒ වගේම picture charts හඳුන්වලා දෙන්න පුළුවන්. picture charts කියලා කිව්වම 1 to 10 picture charts තියෙනවා, alphabets තියෙනවා, වගේම shape ඒ වගේ එක එක picture charts තියෙනවා. අපිට බබාට බිත්ති අලවලා ඒ දේවල් කියලා දෙන්න පුළුවන් වගේම එයා ඒකත් එක්ක කාලය ගත කරනවා. සෙල්ලම් කරනවත් එක්කම බබා ඒකෙන් එයාගේ දැනුම ලබාගෙන එයාගේ බුද්ධිය වර්ධනය කරගන්නවා. බබාලා දවසම සෙල්ලම් කරන එකනේ කරන්නේ. එයාලා දවසම දේවල් ඉගෙන ගන්නවා වගේම අපිට ඕන බබාගේ සෙල්ලම තුලින් බබාගේ බුද්ධිය වර්ධනය කරගන්නවා වගේම බබා දන්නේ නැති දේවල් එයාට කියලා දෙන්න. ඒත් එක්ක බබාගේ අවධානය, ඉවසීමත් අපිට වර්ධනය කරගන්න පුළුවන් මේ සෙල්ලම තුලින්. එහෙත් ගොඩක් දෙමාපියන්ගේ අතින් සමහර වැරදි සිද්ධ වෙනවා. ඒ නොදැනුවත්කම නිසා. ඉතින් දැන් අපි බලමු කොහොමද බබාට දෙන්න සෙල්ලම් බඩු මැනේජ් කරගන්න ඕන. ඒ වගේම මොන වගේ දේවල්ද අපි අනුගමනය කරන්න ඕන කියලා ඊළඟට බලමු.
පළවෙනි එක තමයි මම කලින් කිව්වා වගේ බබාලට දෙන සෙල්ලම් බඩුව අර කාණ්ඩ තුනට අදාළ සෙල්ලම් බඩුව වෙන්න ඕන. දෙවෙනි එක තමයි අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ඔක්කොම සෙල්ලම් බඩු ටික එක්ක කූඩේකට දාලා තියෙනවා නැත්නම් බෑග් එකකට දාලා තියෙනවා. බබා ඉල්ලුවම ඒ සෙල්ලම් බඩු ටික ඔක්කොම අරන් දෙනවා සෙල්ලම් කරන්න කියලා. එහෙම වුණාම මොකද්ද වෙන අවාසිය කියලා දන්නවද? බබාට ගොඩාක් සෙල්ලම් බඩු තිබ්බම මොන සෙල්ලම් බඩුවද අරන් සෙල්ලම් කරන්න කියලා බබාට තෝරගන්න බැරි කමක් තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකම් එයා කාර් එකක් අරන් සෙල්ලම් කරනවා කියලා කියමුකෝ. එයා කාර් එකක් අරන් සෙල්ලම් කර කර ඉද්දී එයාගේ ඇහැට ගැටෙනවා වෙනත් සෙල්ලම් බඩුවක්. බෝනික් එක් කියලා කියමුකෝ. එතකොට එයා විනාඩියක් දෙකක් අර කාර් එකත් එක්ක සෙල්ලම් කර කර ඉඳලා ඒ කාර් එකත් එක්ක සෙල්ලම එයා ඉවර කරන්නෙත් නැතුව ඒක පැත්තකට දාලා අර බෝනිකත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා. ආයේ බෝනිකත් එක්ක සෙල්ලම් කර කර ඉද්දී තවත් සෙල්ලම් බඩුවක් එයා දැක්කම ඒ බෝනිකත් එක්ක සෙල්ලම් කර කර හිටපෙ නතර කළා වෙන ඒ දැකපු සෙල්ලම් බඩුවත් එක්ක එයා කාලය ගත කරන්න ගන්නවා. එතකොට මේ කිසිම දෙයක් එයා අවසන් කරන්නේ ඒ වගේම මේ සෙල්ලම් බඩුවත් එක්ක වැඩි කාලයක් ගත කරලත් නැහැ. අලුත් නිර්මාණශීලීව හිතලා එයා සෙල්ලම් කරන්නෙත් නැහැ. මේව දකින සෙල්ලම් බඩුත් එක්ක එයා කාලය ගත කරන්න පටන් ගත්තොත්. ඉතින් මේ වගේ එක දෙයකට විනාඩි 10ක් 15ක් හරි හිත යොමු කරන්නේ නැති වුනහම තමයි බබාලා අනාගතයේදී එක දෙයකට හිත යොමු කරලා වැඩක් කරන්නේ නැත්නේ. ඉස්කෝලේ වුණත් නැත්නම් ගෙදර වුණත් හරි කලබලකාරී විදියට හැසිරෙන්නේ මේ වගේ අවධානය දියුණු කරන්නේ නැති වුනහම. ඉතින් අපි ඒකට මුලින්ම සෙල්ලම් බඩුවේ ඉඳන්ම පටන් ගන්න ඕන. කරන්න ඕන පළවෙනි දේ තමයි බබාට දෙන සෙල්ලම් බඩුව සීමා කරන්න. දවසකට සෙල්ලම් බඩු 4-5ක් බබාලට හොඳටම ඇති. එයා දවසම සෙල්ලම් කරනවා. ඊට අමතරව අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ වගේම මිදුලේ සෙල්ලම්, ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒක නිසා බබාට පුළුවන් තරම් සෙල්ලම් බඩු සීමා කරන්න. එතකොට බබා ඒ සෙල්ලම් බඩුව තුලින් එක සෙල්ලම් බඩුවක් ගත්තම එයා ඒකෙන් අලුත් දේවල් නිර්මාණය කරනවා. එතකොට එයාගේ බුද්ධිය වෙහෙසවලා තමයි එයා ඒ දේවල් කරන්නේ. එතකොට අලුත් දේවල් කරනවා, ඒ සෙල්ලම් බඩුවත් එක්ක කාලය ගත කරනවා, අවධානය යොමු කරනවා. ඉතින් ඒක නිසා අපිට මේක ලොකු වාසියක් වෙනවා බබාගේ අනාගතය වෙනුවෙන්. අපි පොඩි කාලේ ඉඳන්ම මේ සෙල්ලම් බඩු සීමා කරන එකෙන්. දෙවැනි එක තමයි කිසි ප්‍රයෝජනයක් නැති වගේම කැඩුණු සෙල්ලම් බඩු තියෙනවනේ අපේ දැන් සෙල්ලම් බඩු ගොඩේ. සමහර වෙලාවට කියන්න පුළුවන් මේ කකුල් කැඩුණු බෝනික්කෝ. ඒ වගේම රෝද කැඩිච්ච කාර් මම දැකලා තියෙනවා. මේ වගේ කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒවා කැඩිලා ඒ උනාට ඒ සෙල්ලම් බඩු ගොඩේ තියෙනවා. ඇත්තටම මේක දකිද්දි බබාට අර තියෙන අනිත් කකුලත් කඩන්න තමයි හිතෙන්නේ. ඉතුරු රෝද ටිකත් කඩලා දාන්න තමයි හිතෙන්නේ. එතකොට බබාට ඍණ ආකල්පයක් තමයි බබාට හැමතිස්සෙම එන්නේ. මේ බබාට බඩු පරිස්සම් කරන්න හිතෙන්නේ නෑ යාගේ. ඒක නිසා අර බබාට ප්‍රයෝජනයක් නැති කැඩිච්ච සෙල්ලම් බඩු තියනවා නම් අර සෙල්ලම් බඩු ගොඩෙන් අයින් කරන එක තමයි හොඳ. ඉතින් එතකොට තමයි අපිට කියලා දෙන්න පුළුවන් බබාට යාගේ බඩු ටික පරිස්සම් කරගන්න වගේම හොඳට තියාගන්න ඕන කියන දේ බබා ඉගෙන ගන්නවා. එයාගේ අර කැඩිච්ච දේවල් ටික අයින් කරොත් අර කැඩුණු සෙල්ලම් බඩු ටිකත් අර හොඳ සෙල්ලම් බඩු ගොඩේ තිබ්බම බබා ඉතුරු ටිකත් කඩන එක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් බබාට දෙන සෙල්ලම් බඩු ගොඩේ මේ වගේ කැඩුණු සෙල්ලම් බඩු තියෙනවා නම් අපි ඒක වැඩක් නෑ. ඇත්තටම එකෙන් ප්‍රයෝජනයක් නෑනේ. ඒකෙන් සෙල්ලම් කරන්න බෑ. ඒක නිසා කරුණාකරලා ඒක අයින් කරලා තියෙනවා නම් ඒක ඇත්තටම කැඩිච්ච කෑලි අපිට කියන්න බෑ මොන වගේ දේවල් වෙයිද කියලා. සමහර වෙලාවට බබාට ඒකෙන් හානියක් වෙන්නත් පුළුවන්. ඒක නිසා කැඩුණු සෙල්ලම් බඩු පුළුවන් තරම් අයින් කරලා තියෙන එකත් හොඳයි. තුන්වෙනි එක තමයි බබාට සෙල්ලම් බඩු දෙද්දී රොටින් එකකට දෙන්න. ඒ කිව්වේ දවස් 2කට සැරයක් බබාට සෙල්ලම් බඩු අලුත් කරන්න. දැන් අද දවසේ සෙල්ලම් බඩු 3-4ක් දුන්නා කියලා කියමුකෝ බබාට සෙල්ලම් කරන්න. ආයේ සෙල්ලම් බඩු 4 දවස් 2කින් අරන් තියලා ඒකට හරියන වෙනත් සෙල්ලම් බඩු 4ක් බබාට අලුතෙන් දෙන්න පුළුවන්. එතකොට බබා අර සෙල්ලම් බඩුව පරණ සෙල්ලම් බඩුව අරන් තියලා අලුත් සෙල්ලම් බඩුව බබාට ඒ ටික දුන්නම ඒකට පුදුම ආසාවක් තියෙනවා. ඒ වගේ දවස් 2කට සැරයක් බබාට අලුත් සෙල්ලම් බඩු අර හඳුන්වලා දෙද්දි අලුත් සෙල්ලම් බඩු කියලා කියන්නේ අලුතෙන් අපි වෙනමම සෙල්ලම් බඩු ගන්න ඕනේ නැහැ. බබාට තියෙන සෙල්ලම් බඩු මම සීමා කරන්න කියලා කිව්වනේ. ඔක්කොම සෙල්ලම් බඩු හැමදාම එකම විදියට දෙන්නේ නැතුව බබාට දවස ගානේ අද දවසේ සෙල්ලම් බඩු 4ක් දුන්නා නම් ඒ සෙල්ලම් බඩු 4න් විතරක් දවස් 4ක් වෙනකන්
දෙකක් වෙනකන් එයාට හොඳට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න. ඊට පස්සේ ආයේ දවස් දෙකකට පස්සේ අර සෙල්ලම් බඩු 4 අරන් තියලා ඒ තියෙන සෙල්ලම් බඩු වලින් ආයේ අලුත් සෙල්ලම් බඩු 4ක් බබාට හඳුනලා දෙන්න පුළුවන්. එතකොට බබාට හැමදාම දවස් දෙකකට සැරයක් මෙම කරද්දී හැමදාම එයා ඒ සෙල්ලම් අලුතෙන් දකින්න සෙල්ලම් බඩුවට ගොඩක් ආසාවක් දක්වනවා. එයා ඒකත් එක්ක කාලය ගත කරන්න පටන් ගන්නවා. කියන්නේ දැන් දවස් දෙකකට පස්සේනේ එයා සෙල්ලම් බඩුව දකින්නේ. එතකොට එයා ඒකත් එක්ක කාලය ගත කරන්න දකිනවා. එතකොට එයාට හැමදාම මේ සෙල්ලම් බඩුව අලුත් සෙල්ලම් බඩුව වගේ තමයි එයා හිතන්නේ. ඉතින් මේ ටික තමයි බබාලගේ සෙල්ලම් බඩු ගැන මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන හිටපු දේවල් ටික. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙලා ඇති. ඉතින් මේ හැම දෙයක්ම මම දැනගෙන හිටියේ නෑ මුලදී. මම බබාගේ සෙල්ලම් බඩු වගේ දේවල් බබාගේ දේවල් ගැන මම හොයද්දි තමයි මටත් ඇත්තටම සෙල්ලම් බඩු වලත් මේ වගේ දේවල් තියෙනවා කියලා මම තේරුම් ගත්තේ ඊට පස්සේ. ඉතින් මම දැනගත්තු දේ මං වගේ ඉන්න හැම අම්මා කෙනෙක්ම දැනගන්නවට මමත් කැමතියි. ඇයි කිව්වොත් හැම දෙමව්පියෙක්ම කැමති තමාගේ දරුවෝ බුද්ධිවන්ත වගේම හොඳ දරුවෙක් වෙනවට හැම දෙමව්පියෙක්ම කැමති නිසා. ඉතින් මේ වීඩියෝ එක ඒ වගේ හිතන හැම දෙමව්පියෙක්ටම ගොඩක් ප්‍රයෝජනවත් වෙලා ඇති. ඉතින් මේ වගේ හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන නැවත ඔයාලා හැමෝ ළඟටම එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා.